Have a nice day, all of you. Today I'm gonna teach you a new lesson. හැමෝටම සුබ දවසක්. මාද පුංචි පාඩමක් උගන්වන්න හදන්නේ. මම තීරණය කරා මේ දිනපතා විනාඩි කිහිපයක හරි පුංචි ලෙසන් එකක් මේ අපේ ළමයින්ට නොමිලේ ඉගෙන ගන්න YouTube එකට, TikTok එකට, Facebook එකට මේ ෂෙයා කරන්න. ඉතින් අපි ඔක ගිය සතියේ පටන් ගත්තේ. නමුත් මම තීරණය කළා තියෙනවා දිගටම දවසකට එක වීඩියෝ එකක් හරි ළමයින්ට පොඩි හරි පාඩමක් ඉගෙන ගන්න අවස්ථාව දෙන්න. ඉතින් අද පැටර්න් එකක් අදත් මම මේ පාඩමට යූස් කරන්නේ ලේසි පැටර්න් එකක්. කොහොමද අපි යම් දෙයක් පුරුදු වෙලා හිටියා කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ. හරි. ඉස්සෙල්ලාම අපි තේරුම් අරගමු මොකද්ද මේ පැටර්න් එකක් නේ උගන්වනවා කියන්නේ. මොකද්ද පැටර්න් එකක් කියන්නේ කියලා. පැටර්න් එකක් කියලා කියන්නේ යම්කිසි රටාවක්. එතකොට සෙන්ටෙන්ස් පැටර්න් එකක් කියලා කියන්නේ වාක්‍ය රටාවක්. එතකොට ඉංග්‍රීසි වල ගොඩාක් ඔය ඉංග්‍රීසි කතනය පහසු වෙන්න වාක්‍ය රටා තියෙනවා. ඉතින් අපිට ඒවා භාවිතා කරලා ඉංග්‍රීසි කතා කරන්න මේ පැත්ත දියුණු කරගන්න, ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඉතින් අද පැටර්න් එකට මම යූස් කරනවා මේ වාක්‍ය රටාවට මේ used to කියන sentence pattern එක. used to මේකේ අර්ථය දැන් අපිට පිටින් පේන්නේ මේක නිකන් පාවිච්චි කරනවා වගේ කතාවක් වුණාට නමුත් මේකෙන් කියවෙන්නේ අතීතයේ අපි ඔබ මොනවා හෝ දෙයකට පුරුදු වෙලා හිටියේ. දැන් මම පුරුදු වෙලා හිටියා සින්දු කියන්න. මම පුරුදු වෙලා හිටියා ඉංග්‍රීසි උගන්වන්න. මම පුරුදු වෙලා හිටියා ඉංග්‍රීසි ඉගෙන ගන්න. අන්න ඒ වගේ මේ අතීතයේ යම් පුරුද්දක් අතීතයේ පුරුදු වෙලා හිටියා කියන දෙයක් කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? හරි. මම මේකට ඉස්සල්ලාම ගන්නවා සබ්ජෙක්ට් එක හැටියට මම කියන්න අපි යූස් කරනවා I කියන ප්‍රොනවුන් එක. ඒ කියන්නේ මම. පුරුදු වෙලා හිටියා කියන අපි මේකට ගන්නවා used to කියලා. I used to. මම පුරුදු වෙලා හිටියා I used to. මේ to එකට එහා පැත්තේ තමයි ළමයි මේ අපි verb එක use කරන්නේ. to එකට එහා පැත්තෙන් verb එක use කරනවා. මොකද්ද verb එකක් කියන එකත් අපි දැනගන්න ඕන. verb එකක් කියලා කියන්නේ යම්කිසි ක්‍රියාපදයක්. ඕන භාෂාවක ක්‍රියාපද තියෙනවා. සිංහල භාෂාවෙත් ඔබ මම යූස් කරන ඕන තරම් ක්‍රියාපද තියෙනවා. සිංහලෙන් ගත්තොත් කනවා බොනවා යනවා නිදා ගන්නවා ඒ වගේ play sing walk work write read speak say talk like that ඒ වගේ අපිට මේ verbs අපි ගොඩක් දන්නවා. අපි ඒවා දෙවනුව බලමු තවත්. අපි දැනට දන්න ක්‍රියාපද කිහිපයක් දාලා මේ වාක්‍ය රටාව අපි හදලා බලමු. මම පුරුදු වෙලා හිටියා සින්දු කියන්න මර මුලින්ම කිව්ව එක්සැම්පල් එක. I used to sing. I used to sing. ඒතර වාක්‍ය සම්පූර්ණයි. අපිට ඕන නම් මේක තව චුට්ටක් දික් කරගන්න අපිට කියන්න පුළුවන් මම පුරුදු වෙලා හිටියා සිංහල songs. හරි. එතකොට මම කොහොමද සිංහල songs කියන පුරුදු වෙලා හිටියා. I used to sing සිංහල songs. ඒ මොනවද කියන එක අන්තිමට යූස් කරනවා. හරි. මම පුරුදු වෙලා හිටියා කැරම් ප්ලේ කරන්න. මම පුරුදු වෙලා හිටියා කියන්නේ I used to ගන්නවා. I used to play carom. මම පුරුදු වෙලා හිටියා දුප්පත් අයට උදව් කරන්න. කොහොමද ඒ වාක්‍ය කියන්නේ? මම පුරුදු වෙලා හිටියා කියන්නේ අපි ගන්නවා I used to කියලා. උදව් කරනවට මේ to එකට එහා පැත්තෙන් verb එක. උදව් කරනවට අපි කියන ඉංග්‍රීසි වලින් help කියලා. ඒක හැමෝම දන්නවා. I used to help. අනිත් අයට කියන්නේ කොහොමද? Others. I used to help others. හරි. මම පුරුදු වෙලා හිටියා bicycle පදින්න. I used to ride bicycles. හරි. මම පුරුදු වෙලා හිටියා ඉංග්‍රීසි කතා කරන්න. කොහොමද මේ වාක්‍ය කියන්නේ? I used to කතා කරනකොට අපි කියනවා speak කියලා. I used to speak English. මම පුරුදු වෙලා හිටියා ඉංග්‍රීසි ඉගෙන ගන්න. I used to study English. හරි. මම පුරුදු වෙලා හිටියා උදේම නැගිටින්න. I used to wake up early in the morning. Okay. ඒ වගේ අපිට ඕන තරම් මේ වාක්‍ය රටාව පාවිච්චි කරලා වාක්‍ය හදා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොත් මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලන්ගේ එක්සැම්පල්ස්. අපි මේ වගේ වීඩියෝ තව දිගටම කරනවා, ඩේලි කරනවා. ඉතින් මේ වීඩියෝස් බලලා නොමිලේ කරන මේ වැඩසටහනෙන් Tamanට ගන්න දෙයක් තියෙනවා නම් ගන්න එක්සැම්පල්ස් ලියන්න පොතක් පාවිච්චි කරන්න. ඉතින් මේ වැඩ ටික සාර්ථක කරගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි.